සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ SL Cinema Universe YouTube channel එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ 2018 රිලීස් වුණු The Possession of Hannah Grace කියන සුපිරි horror movie එක. මේ movie එක IMDb අගය 10න් 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා. movie එක බලන්න යන්න කලින් ඔයාලට මතක් කරනවා වීඩියෝ එකට like එකක් දාලා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification button එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද කතාවේ මොකක්ද වුනේ කියලා බලන්න. मूवी එක පටන් ගන්නදීම අපිට පෙන්නනවා පූජකවරයෙක් විසින් හැනා ග්‍රේස් කියන ගැහැණු ළමයාගේ ශරීරයට ආවේශ වෙලා ඉන්න යක්ෂ ආත්මයක් පළවා හරින්න උත්සාහ කරනවා. මෙතනට හැනාගේ තාත්තා ඇවිත් කියනවා හැනා ඔයා සටන් කරන්න ඕනේ ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. මේ වෙලාව අපිට පේනවා හැනා ග්‍රේස්ගේ එක ඇහැක පාට වෙනස් වෙනවා. මේකෙන් කියවෙන්නේ මෙයාගේ ඇඟේ හිටපු යක්ෂ ආත්මය පිට වුණා කියලා. ඒත් ටික වෙලාවකට හැනාට යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් වුණා. ටික වෙලාවක් යද්දී ආපහු යක්ෂ ආත්මය විසින් හැනාගේ ශරීරයට ඇතුල් වෙනවා. ඊට පස්සේ මේ පූජකවරයා යාඥා කරන්න පටන් ගත්තත් මේ යක්ෂ ආත්මය ගොඩක් බලගතු නිසා මේ පූජකවරයාට මුකුත් කරගන්න බැහැ වගේම ටික වෙලාවක් යද්දී යක්ෂ ආත්මය විසින් පූජකවරයාව මෙතනම මරලා දානවා. ඊට පස්සේ මේ යක්ෂ ආත්මය විසින් පූජකවරයාගේ සහයට ආපු කෙනාවත් මරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ හැනාගේ තාත්තා ක්‍රියාත්මක වෙලා වෙන කරන්න දෙයක් නැති නිසා කොට්ටයක් අරගෙන හැනාගේ හුස්ම හිර කරලා මරලා දානවා. මේ සිද්ධිය නිසා මැරෙන්න ගියපු පූජකවරයාගේ සහායකයාත් බේරෙනවා. මේ වෙලාවේ අපිට පේනවා හැනාගේ අතට මැස්සෙක් වහනවත් එක්කම අත හෙල්ලෙනවා. ඔන්න ඔතනින් තමයි අද මූවි එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. ඊට පස්සේ අපි ගෙනියනවා මාස 3කට පස්සේ වෙන සිදුවීමකට. මේ ඉන්නේ අද මූවි එකේ මේන්ම කැරක්ටර් එක වෙන මේගන්. මෙයා හිටපු පොලිස් ඔෆිසර් කෙනෙක්. ඒත් මේ වෙනකොට මේගන් ඒ ජොබ් එකෙන් අයින් වෙලා තියෙනවා. මොකද කියනවනම් මේගන් සහ මෙයාගේ සහායකයා වැටලීමක් කරන අවස්ථාවකදී මේගන්ගේ සහායකයා වැඩි වෙදිලා මැරිලා තියෙනවා. ඉතින් මේ ඇති වුණ ෂොක් එක නිසා තමයි මෙයා ජොබ් එකෙන් අයින් වෙලා තියෙන්නේ. මේ හැම දෙයක්ම අමතක කරලා දාලා අලුත් ජොබ් එකකට යන්න කියලා හිතාගෙන මේගන් හොස්පිටල් එකට යනවා. මේ වෙලාවේ මෙයාට හම්බ වෙනවා මේ හොස්පිටල් එකේම වැඩ කරන මෙයාගේ යාළුවෙක් වෙන ලීසව. ඉතින් ලීසා මේගන්ට කියනවා ඔයාට කරන්න තියෙන වැඩේ ගැන කතා කරගන්න ડોක්ටර් ලෙවිස්ව හම්බෙන්න කියලා. ඊට පස්සේ මේගන් ડોක්ටර් ලෙවිස්ව හම්බ වෙන්න යනවා. මේ වෙලාවේ මේගන්ට ડોක්ටර් ලෙවිස්ගෙන් දැනගන්න ලැබෙනවා මෙයාට මේ හොස්පිටල් එකේ මෝචරියේ රාත්‍රියේ වැඩමුළුවේ තමයි කරන්න වෙන්නේ කියලා. ඉතින් ડોක්ටර් ලෙවිස් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් වේද කියලා ඇහුවත් මේගන් මේ වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ ડોක්ටර් ලෙවිස් මේගන්ව මෝචරියට එක්කගෙන ගිහින් එයාට කරන්න තියෙන වැඩ ගැන පැහැදිලි කරනවා. ඉතින් මේගන්ට කරන්න තියෙන්නේ මෝචරියට මලසිරුරක් ආවහම ඒ මලසිරුරේ ෆොටෝස් සහ ඇඟිලි සලකුණු අරගෙන ඩේටාබේස් එකට ඇතුල් කරන්න. මේ වෙලාවේ ડોක්ටර් ලෙවිස් මේගන්ට කියනවා මෙතන තියෙන ලයිට් වැඩ කරන්නේ සෙන්සර් වලින් වගේම මලසිරුරු බාර ගැනීම කරන්නේ මෙන්න මේ ස්ථානෙන් කියලා. ඒ වගේම මෙතනදී කරන්නේ මලසිරුරු බාර ගන්න එක විතරයි වෙන කාටවත් මෙතනින් ඇතුල් වෙන්න බැහැ කියලා. ඉතින් ડોක්ටර් ලෙවිස් මේගන්ට මෙතන වෙන අනිත් වැඩ ටිකත් හරියටම කියලා දීලා මේගන්ව ජොබ් එකට බඳව ගන්නවා. ඉතින් මේගන්ට කරන්න තියෙන්නේ රාත්‍රියේ 11 සහ උදේ 7 කියන වැඩමුරය. ඊට පස්සේ අපිට පෙන්නනවා මේගන් පහෝදා රෑම එයාගේ පළවෙනි රාත්‍රියේ වැඩමුරය කරන්න මෝචරියට එනවා. කොහොම හරි මේගන් එයාගේ පළවෙනි දවසේ රාජකාරිය මේ විදියට ආරම්භ කරනවා. ටික වෙලාවක් යද්දි මෙතන එලාම් එක වදින්න පටන් ගන්නවා. ඉතින් මේ එලාම් එකෙන් කියන්නේ මෝචරියට මලසිරුරක් ගෙනල්ලා කියලා. ඉතින් මේගන් ඒ මලසිරුර ගන්න එතනට යනවා. මේගන් මේ මලසිරුර අරගෙන කලින් ડોක්ටර් ලෙවිස් එයාට කියලා දුන්න විදිහට මලසිරුරේ ෆොටෝ සහ ඇඟිලි සලකුණු අරගෙන ඩේටාබේස් එකට ඇතුල් කරලා ඒ මලසිරුරත් අනිත් මලසිරුරු දාලා තියෙන රාක්කයක් වගේ එකක් ඇතුළට දානවා. ටික වෙලාවක් යද්දී මෙතන සිකියුරිටි එකේ වැඩ කරන ඩේව් කියන පුද්ගලයා ඇවිත් මේගන්ව බය කරනවා. ඉතින් ටික වෙලාවක් යද්දී මේගන් දකිනවා මෙයාගේ ඉස්සරහා මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. මේ වෙලාවේ මේගන්ට යම්කිසි සිදුවීමක් මැවිලා පේන්න පටන් ගන්නවා. ඇත්තටම මෙයාට මේ වෙලාවේ පේන්නේ මෙයා කලින් පොලිසියේ වැඩ කරද්දී වැටලීමක් කරන අවස්ථාවේදී මෙයාගේ සහායකයාට මැරෙන්න වුණ සිද්ධිය. ඊට පස්සේ අපිට පෙන්නනවා මේගන් මොනාදෝ බෙහෙත් වගේක් බොන්න හදනවා. ඊළඟට අපිට පෙන්නන්නේ මේගන් අනිත් අයට මෙයාට මුහුණ දෙන්න සිද්ධ වුණ ඒ අතීත සිද්ධිය ගැන කියනවා. ඉතින් මේ සිද්ධිය නිසා මේගන් මත්ද්‍රව්‍ය සහ මත් පෙතිවලට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ වෙලාවේ තමයි අපිට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ මේගන්ගේ සහායකයා මැරුණ විදිහ. මේගන් සහ මෙයාගේ සහායකයා අපරාධකාරයෙක් අල්ලන්න ගියපු වෙලේ මේගන් මේ අපරාධකාරයව අල්ලගන්න උත්සාහ කරත් මෙයාට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ අපරාධකාරයා තියෙන වෙඩි ප්‍රහාරයක් ගිහින් වදින්නේ මේගන්ගේ සහායකයාට.
අන්න ඒ සිද්ධිය නිසා තමයි මේගන්ගේ සහායකයා මැරිලා තියෙන්නේ. ওই සිද්ධියෙන් පස්සේ මේගන්ට ලොකු ෂොක් එකක් ඇවිල්ලා තියෙන නිසා තමයි මේගන් පොලිසියෙන් අයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මේගන් ගෙදර ඉද්දි එයාගේ යාළුවෙක් ඇවිත් අලුත් ජොබ් එක ගැන මේගන්ගෙන් අහනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මේගන් එදා රාත්‍රී වැඩමුළුවේ සඳහා මෝචරියට එනවා. මෙයා මෙහිම ඉද්දි එකපාරටම ආපහු එලාම් එක වදිනවා. මේගන් යනවා තවත් මල සිරුරක් ඇවිල්ලාද කියලා බලන්න. මෙයා එතනට ගියත් කවුරුත් මෙතනට ඇවිත් නැහැ. ඒත් ටික වෙලාවක් යද්දී මුණ වහගත්තු මිනිස්සෙක් මෙතනට ඇවිත් මේගන්ට කියනවා දොර අරින්න කියලා. ඒත් මේ දොරෙන් කාටවත් ඇතුල් වෙන්න බැරි නිසා මේගන් දොර අරින්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සයාට මෙතනින් යන්න වෙනවා. ටික වෙලාවක් යද්දී ආපහු එලාම් එක වදින නිසා CCTV කැමරා වලින් චෙක් කරලා බලන මේගන් දකිනවා තවත් මල සිරුරක් ඇවිත් කියලා. මේගන් එතනට ගිහින් මේ මල සිරුර බාර ගන්නවා. මේ වෙලාව අපිට පේනවා අර කලින් ආපු පුද්ගලයා ලිෆ්ට් එකට ඇතුල් වෙනවා. ඒත් ඒක මේගන් දකින්නේ නැහැ. කොහොම හරි මේගන් මල සිරුර අරගෙන ගිහින් ඒක පරීක්ෂා කරලා බලද්දි මෙයා දැනගන්නවා මේ තියෙන්නේ හැනා ග්‍රේස් කියලා ගැහැණු ළමයෙක්ගේ මල සිරුරක් කියලා. ඉතින් ඔයාලට මතක ඇති මූවි එක පටන් ගන්නදී අපිට පෙන්නුවේ මෙන්න මේ හැනා ග්‍රේස් කියන ගැහැණු ළමයව. මෙතන මේ මල සිරුර අරගෙන ආපු රැන්ඩි කියන පුද්ගලයාත් ඉන්නවා. කොහොම හරි මේගන් රැන්ඩිවත් මෙතනින් යවලා මල සිරුර පරීක්ෂා කරලා බලනවා. මේ වෙලාවේ මේගන් දකිනවා කවුරු හරි විසින් මේ මල සිරුරේ ඉන සහ බෙල්ල ප්‍රදේශයෙන් දරුණු විදියට කපලා පුච්චන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මේගන් මේ මල සිරුරේ ෆොටෝස් ගන්න උත්සාහ කරත් මේ කැමරා එක වැඩ කරන්නේ නැහැ. මේගන් දෙතුන් සැරයක් උත්සාහ කරත් මේ වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ මේගන් මේ මල සිරුරේ ඇඟිලි සලකුණු ඩේටාබේස් එකට ඇතුල් කරන්න හැදුවත් එතනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මේගන්ට තේරෙනවා. කොහොම නමුත් මේගන් හැනා ග්‍රේස්ගේ මල සිරුර රාක් ඇතුළට දාලා වහන්න යනවත් එක්කම මෙතන තිබුණු බෝතලයක් බිමට වැටිලා බින්දෙනවා. ඉතින් මේගන් මේ ටික අස් කරන වෙලාවේදී මෙයාගේ අතත් කැපෙනවා. ඊට පස්සේ මේගන් ඇවිත් හැනා ග්‍රේස්ගේ මල සිරුර රාක් ඇතුළට දාලා වහනවා. මේ වෙලාවේ අපිට පේනවා මේගන්ගේ අතේ තියෙන ලේ බින්දුවක් හැනා ග්‍රේස්ගේ මල සිරුර උඩට වැටෙනවා. ටික වෙලාවක් යද්දී මේගන් දකිනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර දාපු රාක්ගේ දොර ඇරිලා කියලා. ඉතින් මේගන් මේ ගැන වැඩි හිතන්නේ නැතුව ආපහු ඇවිත් රාක්ගේ දොර වහලා දානවා. ඊට පස්සේ මේගන් හැනා ග්‍රේස් ගැන විස්තර හොයලා බලන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යද්දී මේගන් දකිනවා හැනා ග්‍රේස්ගේ ID එක හරහා මෙයාගේ S2 දුඹුරු පාටයි කියලා. ඒත් මේගන් කලින් දැක්කා හැනා ග්‍රේස්ගේ මල සිරුරේ එක ඇහැක් නිල් පාටයි කියලා. ඒ නිසා මේගන් ආපහු හැනා ග්‍රේස්ගේ මල සිරුර පරීක්ෂා කරනවා. ඉතින් මේ වෙලාවත් මේගන් දකිනවා හැනා ග්‍රේස්ගේ එක ඇහැක් නිල් පාටයි කියලා. මේ වෙලාව අපිට තේරෙනවා අර යක්ෂ ආත්මය තාමත් හැනා ග්‍රේස්ගේ මල සිරුර ඇතුලේ ඉන්නවා කියලා. මේ වෙලාවේ මේගන් දකිනවා හැනා ග්‍රේස්ගේ මල සිරුරේ මැස්සෙක් වහලා ඉන්නවා. මේ වෙලාවේ මේගන් මේ මල සිරුර වහලා තියෙන ඉටි කොලේ අයින් කරනවත් එක්කම මැස්සෝ ගොඩක් මේගන්ගේ පැත්තට එනවා කියලා අපිට පේනවා. මේකට බය වෙන මේගන් ආපහු මල සිරුර දිහා බැලුවත් මෙයා දකිනවා එයා කලින් දැකපු මැස්සෝ ටික මෙතන නැහැ කියලා. කොහොම නමුත් මේ සිද්ධ වෙච්ච සිදුවීම මෙයාගේ හිතේ මැවුණු දෙයක් කියලා හිතලා මේගන් ආපහු හැනා ග්‍රේස්ගේ මල සිරුර රාක් ඇතුළට දාලා වහනවා. ඊට පස්සේ මේගන් මෙතනින් එළියට යනවා. ටික වෙලාවක් යද්දි මේගන්ට සද්දයක් ඇහෙන නිසා මෙයා යනවා ඒක මොකක්ද කියලා බලන්න. මේ වෙලාව මෙයා දකිනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර තිබුණ තැන නැහැ කියලා. ඉතින් මේගන් මේක හොයාගෙන යද්දි දකිනවා කවුරු හරි විසින් හැනා ග්‍රේස්ගේ මල සිරුර මෙතනින් ඇදගෙන යනවා. ඉතින් මේ මල සිරුර පස්සේ යන මේගන්ව අර කලින් එළියේ හිටපු මිනිස්සයා ඇවිත් අල්ල ගන්නවා. මේ වෙලාව මේ මිනිස්සයා පිහියක් දික් කරලා මේගන්ට කියනවා ඔබ කෑ ගැහුවොත් මම ඔබව මරනවා කියලා. කොහොම හරි මේගන් මේ මිනිස්සයාටත් ගහලා ආපහු හැනා ග්‍රේස්ගේ මල සිරුර අරන් යන්න හදද්දි දකිනවා අර මිනිස්සයා මෙතනින් පැනගෙන කියලා. ඉතින් මේගන් යනවා ඒ මිනිස්සයාව හොයාගෙන. මේ වෙලාවේ මේගන් සිකියුරිටි එකට කෝල් කරලා කියනවා කවුරු හරි පල්ලෙහා ඉන්නවා දැන්ම පොලිසියට කෝල් කරන්න කියලා. ටික වෙලාවක් යද්දි මේගන් දකිනවා අර මිනිස්සයා විසින් හැනා ග්‍රේස්ගේ මල සිරුර පුච්චන්න හදනවා. මේගන් එක නවත්තන්න එතනට ගියත් සිකියුරිටි එකෙන් ඇවිත් ඒ මිනිස්සයාව අල්ල ගන්නවා. මේ වෙලාවේ අපිට පේනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි හැනා ග්‍රේස්ගේ තාත්තා කියලා. මේ මිනිස්සයා මේගන්ට කියනවා මං කියන දේ අහන්න ඒක විනාශ කරලා දාන්න එයා මැරිලා නැහැ කියලා. ඒත් මෙයාලා ඒක විශ්වාස කරන්නේ නැති නිසා මේ මිනිස්සයාව පොලිසියට ගෙනියනවා. ඊට පස්සේ මේගන් මේ මල සිරුර ආපහු රාක්කෙට දාලා වහන්න යද්දි මෙයා දකිනවා මල සිරුර හෙල්ලෙනවා කියලා. මේකට නම් මේගන් හොඳටම බය වෙනවා. ඉතින් මේක මොකක්ද කියලා බලන්න මේගන් ආපහු මල සිරුර එළියට ගන්නවත් එක්කම මේගන්ට පොලිසිය වැඩ කරන යාගේ යාළුවගෙන් කෝල් එකක් එනවා. මේ වෙලාව අපිට පේනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර අద్భుත ආකාරයට හෙල්ලෙනවා කියලා. ඉතින් කෝල් එක කට් කරලා මෙතනට එන මේගනුත් දකිනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර කලින් තිබුණ විදිහට නෙවෙයි දැන් තියෙන්නේ කියලා. ඉතින් මේගන් මේ මල සිරුර ටිකක් ලං වෙලා බලද්දි මෙයා දකිනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර එකපාරටම කට අරිනවා කියලා. මේ සිද්ධියට නම් මේගන් හොඳටම බය වෙනවා. ටික වෙලාවක් යද්දී මෙතනට ලීසා එනවා. ඉතින් මේගන් ලීසාට මේ විස්තරය කිව්වත් ලීසා ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ. ලීසා හිතන්නේ මේ හැම දෙයක්ම මේගන් විසින් හිතේ මවාගත්ත දේවල් කියලා. ඊට පස්සේ ලීසා සහ මේගන් මොනවා හරි කන්න කියලා හිතාගෙන කැන්ටින් එකට යනවා. මේ වෙලාවෙත් මේගන් කතා කරන්නේ මෙයාගේ සහායකයාට වෙච්ච සිද්ධිය ගැන.
ටික වෙලාවක් යද්දී මෙතනට සිකියුරිටි එකේ වැඩ කරන ඩේව් කියන කෙනා ඇවිත් මේගන්ට කියනවා ඔයාව හම්බ වෙන්න පොලිසියෙන් කෙනෙක් ඇවිත් කියලා. ඉතින් මේගන් එයාව හම්බ වෙන්න යනවා. මේ වෙලාවේ අපිට පේනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර දාලා තියෙන රාක්කේ දොර ඉබේම ඇරෙනවා. ඒ වගේම ඒක ඇතුළේ ඉඳන් මොකක්දෝ දෙයක් එළියට එනවා. ඊළඟට අපිට පේන්නනවා මේගන්ව. ඉතින් මේගන්ව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ පොලිසිය වැඩ කරන මේගන්ගේ යාළුවා. ඉතින් මේ දෙන්නා ටිකක් කතා කර කර ඉඳලා මේගන් ඇවිත් ඩේව්ට කියනවා මම ඉක්මනට එන්නම් එතකන් ඔයා මෙතන ටිකක් බලා ගන්න කියලා. මේ වෙලාවේ මෙතන තිබුණ බෝලයක් අරගෙන ගිහින් සෙල්ලම් කර කර ඉන්න ඩේව්ට මෝචරිය පැත්තෙන් සද්දයක් ඇහෙනවා. ඒ නිසා ඩේව් ඒ පැත්තට යනවා. මේ අතරේ මේගන් හැනා ග්‍රේස්ගේ ඇඟිලි සලකුණු ටික අරගෙන ගිහින් මෙයාගේ යාළුවට දීලා කියනවා මේ ටික පරීක්ෂා කරලා බලලා මට විස්තරයක් දෙන්න කියලා. ඒ වගේම මේගන් මේ වෙලාවේදී මෙයාගේ යාළුවට කියනවා හැනා ග්‍රේස්ගේ ID එකේ තියෙන ෆොටෝ එකේ එයාගේ ඇස්වල පාට දුඹුරු උනත් මලසිරුරේ එක ඇහැක් නිල් පාටයි කියලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා මෝචරිය පැත්තෙන් සද්දයක් ඇහෙන නිසා ඒක මොකක්ද කියලා බලන්න ගියපු ඩේව්ව. ඉතින් ඩේව් හැනා ග්‍රේස්ගේ මලසිරුර දාලා තියෙන රාක්කේ දොර අරිනවත් එක්කම දැනටමත් යක්ෂාත්මයක් ආවේශ වෙලා ඉන්න හැනා ග්‍රේස්ගේ මලසිරුර විසින් ඩේව්ව මේක ඇතුළට ඇදලා ගන්න උත්සාහ කරනවා. කොහොම නමුත් හැනා ග්‍රේස්ගේ මලසිරුර ආවේශ වෙලා ඉන්න යක්ෂාත්මය බලගත්තු නිසා ඩේව් මෙතනින් පැන ගන්න උත්සාහ කරත් ඩේව්ව මේ රාක්කේ ඇතුළට ඇදලා ගන්නවා. ඔන්න ඔතනින් ඩේව්ගේ කතාවත් ඉවර වෙනවා. ටික වෙලාවක් යද්දි මේගන් මෙතනට ඇවිත් ඩේව්ව හෙව්වත් එයාට ඩේව්ව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඩේව් මේ වෙනකොටත් මැරිලා. ටික වෙලාවක් යද්දී টয়ලට් එකේ ඉන්න මේගන්ට සද්දයක් ඇහෙන නිසා මෙයා අහනවා ඩේව් ඔයා ඔතන ඉන්නවද කියලා. ඒත් එක්කම ඩේව් කලින් සෙල්ලම් කර කර හිටපු බෝලේ රෝල් වෙලා මෙතනට එනවා. මේ වෙලාවේ මේගන් මෙතන කවුරු හරි ඉන්නවද කියලා බලනවත් එක්කම අද්භූත අතක් ඇවිත් බෝලේ අරගෙන යනවා. මේ වෙලාවේ මේගන් හොඳටම බය වෙනවා. ඒත් එළියට ඇවිත් බලන මේගන් දකිනවා මෙතන කවුරුත් නැහැ කියලා. මේ වෙලාවේ මේගන්ට මෙයාගේ යාළුවගෙන් කෝල් එකක් එනවා. ඉතින් මෙයා හැනා ග්‍රේස්ගේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරලා බලලා ඒ විස්තරවලට අනුව හැනා ග්‍රේස් මැරිලා තියෙන්නේ මීට මාස 3කට කලින්. මෙයා හිතන්නේ මේක සිස්ටම් එකේ අවුලක් කියලා. ඒත් මේගන් අත්විඳපු දේවල් නිසා මේගන්ට තේරෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉතින් මේගන් ආපහු හැනා ග්‍රේස්ගේ මල සිරුර පරීක්ෂා කරලා බලනවා. මේ වෙලාවේ මේගන් දකිනවා කලින් මේ මල සිරුරේ ඉනගාව තිබුණු කැපුම් තුවාලය දැන් නැහැ කියලා. ඇත්තටම කිව්වොත් දැනටමත් හැනා ග්‍රේස්ගේ මල සිරුරට ආවේශ වෙලා ඉන්න යක්ෂාත්මය විසින් මේ වෙනකොටත් විනාශ වෙලා තියෙන හැනා ග්‍රේස්ගේ ශරීරය නැවත යථා තත්ත්වයට පත් කරන ගමන් ඉන්නේ. ඒක වෙන්නේ මේ යක්ෂාත්මය විසින් මරලා දාන හැම මිනිසෙක් ගානෙම හැනා ග්‍රේස්ගේ මල සිරුර නැවත යථා තත්ත්වයට පත් වෙනවා. හරියට දැනටමත් මේ යක්ෂාත්මය විසින් ඩේව්ව මරලා දාපු නිසා කලින් මේ මල සිරුරේ ඉනගාව තිබුණු කැපුම් තුවාලය නැවත යථා තත්ත්වයට පත් වෙලා තිනවා වගේ. ඊට පස්සේ මේගන් ආපහු මේ මල සිරුර රාක්ක ඇතුළට දාලා මෝචරිය ගාව තියෙන CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙයා දකිනවා එක ඡායාවක් මෝචරිය ඉස්සරහින් යනවා. මේක දැකලා මේගන් හොඳටම බය වෙන නිසා ආපහු අර බෙහෙත් පෙති ටික බොන්න හැදුවත් මේගන් තීරණය කරනවා ඒව නොබී ඉන්න. ඊට පස්සේ මේගන් ගිහින් ලීසවත් එක්කගෙන ඇවිත් මෙයාටත් මේ සිද්ධිය පෙන්නනවා. මේ වෙලාවේ මේගන් ලීසට කියන්නේ කලින් මේක ඇතුළට ආපු මිනිස්සයා මෙයාට කියපු කතාව. ඒ තමයි හැනා ග්‍රේස් ඇත්තටම මැරිලා නැහැ කියලා. ඒ වගේම මේ ඉන්නේ එයා වෙන්න පුළුවන් කියලා. ඒත් ලීසා මේ වතාවෙත් ඒක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ලීසා පඩි පෙළ ළඟට ඇවිත් සිගරට් එකක් පත්තු කරන් හදද්දි මෙයා දකිනවා උඩ තට්ටුවේ කවුරු හරි ඉන්නවා කියලා. එතනට යන ලීසා දකින්නේ ඩේව්ගේ මල සිරුර. ටික වෙලාවක් යද්දි මෙතනට යක්ෂාත්මයක් ආවේශ වුණු හැනා ග්‍රේස්ගේ මල සිරුර එනවා. මේ වෙලාවේ හැනා ග්‍රේස්ගේ මල සිරුර ලීසාගේ පස්සෙන් එලවන්න පටන් ගන්නවා. කොහොම නමුත් මේකට බය වෙන ලීසා දුවගෙන එන්නේ මේ හොස්පිටල් එකේ රූෆ් টොප් එකට. ඒත් මෙතනට යක්ෂාත්මයක් ආවේශ වුණු හැනා ග්‍රේස්ගේ මල සිරුර ඇවිත් කලින් ඩේව්ව මැරුවා වගේ ලීසාවත් මෙතනම මරලා දානවා. ඊට පස්සේ අපිට පේන්නනවා මේගන්ව. මෙතනට ආපහු රැන්ඩි එනවා තවත් මල සිරුරක් අරගෙන. මේ වෙලාවේ නම් මේගන් මේක බාර ගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේගන් රැන්ඩිවත් එක්කගෙන ගිහින් හැනා ග්‍රේස්ගේ මල සිරුරට පෙන්නලා කියනවා කලින් මේ මල සිරුරේ ඉනගාව තිබුණු කැපුම් තුවාලේ දැන් නැහැ කියලා. මේ වෙලාවේ රැන්ඩිත් පුදුම වෙනවා. මොකද රැන්ඩි කලින් වතාවේ දැක්කා මේ මල සිරුරේ ඉන ප්‍රදේශයේ කැපුම් තුවාලයක් තිබ්බා කියලා. ඉතින් මේ දෙන්න කතා කර කර ඉද්දී අපිට පෙන්නනවා කලින් මේ යක්ෂාත්මය විසින් ලීසාව මරලා දාපු නිසා නැවතත් හැනා ග්‍රේස්ගේ මල සිරුර යථා තත්ත්වයට පත් වෙන ගමන් තියෙන්නේ කියලා. ඊට පස්සේ රැන්ඩි මේගන් එක කතා කරලා මෙතනින් යනවා. මේ වෙලාවේ මේගන් යාගේ යාළුවත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉද්දී එකපාරටම ලිෆ්ට් එකේ දොර ඇරෙනවා. ඒ වගේම යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර ලිෆ්ට් එක ඇතුළට යනවා. ටික වෙලාවක් යද්දි මේගන් දකිනවා ලිෆ්ට් එකේ දොර වැහෙනවා කියලා. ඒත් එකම අපිට පෙන්නනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර. ඊළඟට අපිට පෙන්නනවා රාජකාරීවර වෙලා යන්න ලෑස්ති වෙන රැන්ඩිව. ඉතින් මේ වෙලාවේ රැන්ඩිට සද්දයක් ඇහෙන නිසා මෙයා යනවා ඒ මොකක්ද කියලා බලන්න. මේ අතරේ මේගන් CCTV දර්ශන වලින් බලනවා කලින් ලිෆ්ට් එක ගාව මොකක්ද වුනේ කියලා.
මේ වෙලාවේ මේගන් දකිනවා ලිෆ්ට් එක ඇතුළට යන හැනා ග්‍රේස්ගේ මල සිරුර. මේ වෙලාවේ මේගන්ට තේරෙනවා රැන්ඩි ඉන්නේ ලොකු අනතුරක කියලා. මේ අතරේ අපිට පෙන්නනවා සද්දයක් ඇහිච්ච නිසා ඒක මොකක්ද කියලා බලන්න ගියපු රැන්ඩිව. මෙයාගේ පස්සෙන් යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර පන්නනවා. මේ වෙලාවේ රැන්ඩි බේරින් හිතාගෙන හැංගුණත් හැනා ග්‍රේස්ගේ මල සිරුර මෙතනට එනවා. මේ වෙලාවේ රැන්ඩිව හොයාගෙන ආපු මේගන් දකිනවා අර යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර විසින් රැන්ඩිවත් මරලා දාලා කියලා. මේ සිද්ධිය නිසා මේගන් පොලිසිය වැඩ කරන යාගේ යාළුවට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේ මේගන්ගේ යාළුවා මෙයාට කියනවා අර කලින් මෝචරිය ඇතුළට ආපු මිනිස්සයව පොලිසියට අරගෙන යද්දී ඒ මිනිස්සයා විසින් දෙන්නෙක්ව මරලා එතනින් පැනගෙන කියලා. ඒත් එක්කම මේ මිනිස්සයා ඇවිත් මේගන්ව අල්ල ගන්නවා. මේ වෙලාවේ මේ මිනිස්සයා මේගන්ව එක්කගෙන ගිහින් හැනා ග්‍රේස්ගේ මල සිරුර අරගෙන බලද්දි මෙයාලා දකිනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර එන්නම නැවත යථා තත්ත්වයට පත් වෙනවා කියලා. මේ වෙලාවේ මේ මිනිස්සයා මේගන්ට කියනවා මේ මල සිරුර ඇතුලේ යක්ෂාත්මයක් ඉන්නවා පල්ලියෙන් කිව්වා අයින් වෙලා ඉන්න කියලා. ඒත් මට මගේ එකම ළමයව අතාරින්න බැරි වුණා කියලා. මේ වෙලාවේ තමයි මේගන් දැනගන්නේ හැනා ග්‍රේස් කියන්නේ මේ මිනිස්සයාගේ දුව කියලා. තවදුරටත් මේ මිනිස්සයා කියන්න පටන් ගන්නවා හැනා විෂාදයෙන් පෙළුණා ඒ වගේම යක්ෂාත්මය හැනාට ලං වුණා ඒ වගේ මේ යක්ෂාත්මය ක්‍රමයක් හොයාගෙන හැනාගේ ඇඟ ඇතුළට ඇතුල් වුණා කියලා. මේ වෙලාවේ මේගන් අහනවා එහෙම වෙන්නේ ඇහි පාට වෙනස් වුණාමද කියලා. ඒත් එක්කම මේ මිනිස්සයා කියනවා ඔව් ඒක තමයි යක්ෂයාගේ සලකුණ ඒ වගේම මම කොයිතරම් යාති කර්ම කරත් ඒව වැඩක් වුණේ නැහැ. ඒ යක්ෂාත්මය හැනාගේ ශරීරයේ රැඳුණා. අන්තිමට මට අනිත් අයව බේර ගන්න ඕන නිසා මගේ අත් දෙකෙන්ම හැනාගේ හුස්ම හිර කරලා මැරුවා. ඒත් යක්ෂාත්මය බලවත් වැඩි. ඌ ශරීරයේම රැඳුණා. අපි ඊළඟ දවසේම හැනාගේ ශරීරය වලලන්න ගියා. ඒත් එයාගේ ශරීරය මෝචරියෙන් අතුරුදහන් වෙලා ඒ යක්ෂාත්මය විසින් මිනිස්සු 4 දෙනෙක් මරලා දැම්ම කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා මේගන්ට කියනවා අපි මේ මල සිරුර පුච්චලා විනාශ කරලා දාන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ දෙන්නා මේ මල සිරුර පුච්චලා විනාශ කරන්න උත්සාහ කරත් මේ යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර විසින් මේ මිනිස්සයාව උඳුනට දාලා පුච්චලා මරලා දානවා. ඊට පස්සේ මේ යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර මේගන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඊළඟට අපිට පෙන්නනවා මෙතනට එන මේගන්ගේ යාළුවා දකිනවා රැන්ඩි මැරිලා ඉන්නවා කියලා. මේ වෙලාවේ මෙයා පොලිසියට කෝල් කරලා කියනවා හොස්පිටල් එකේ මිනි මැරුමක් වෙලා තියෙනවා මට සහාය අවශ්‍යයි කියලා. ඊට පස්සේ මෙයා මේගන්ව හොයාගෙන මෝචරියට යනවා. මේ අතරේ අපිට පෙන්නනවා යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර විසින් මේගන්ව එක පැත්තකට ඇදගෙන යනවා. ඒත් එක්කම මේගන්ගේ යාළුවා මේගන්ව හොයාගෙන මෝචරිය ඇතුළට එනවා. මේ වෙලාව අපිට පේනවා මේගන් ඉන්නේ හැනා ග්‍රේස්ගේ මල සිරුර දාලා තිබුණු තැන කියලා. මේගන් දකිනවා ඩේව් සහ ලීසාගේ මල සිරුරු දෙක මේක ඇතුලේ තියෙනවා. කොහොම නමුත් මේගන් මේකේ දොර ඇරගෙන එළියට එන්න සමත් වෙනවා. මෙතනට මේගන්ගේ යාළුවා සහ සිකියුරිටි ඔෆිසර් එනවා. මේ වෙලාවේ මේ සිකියුරිටි ඔෆිසර් දකිනවා හැනා ග්‍රේස්ගේ මල සිරුර. මෙයාලා මෙතනින් පැන ගන්න උත්සාහ කරත් යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර විසින් මේ සිකියුරිටි ඔෆිසර්ව මරලා දානවා. මේ වෙලාව අපිට පේනවා හැනා ග්‍රේස්ගේ ශරීරය එන්නම යථා තත්ත්වයට පත් වෙනවා. ඒත් එක්කම මේගන්ගේ යාළුවා මේ මල සිරුරට වෙඩි තියන්න හැදුවත් එයාට ඒක කරගන්න වෙන්නේ නැහැ. මේ වෙලාවේ යක්ෂාත්මයක් ආවේශ වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුර විසින් මේගන්ගේ යාළුවාත් මරන්න උත්සාහ කරනවා. ඒත් මේගන් ක්‍රියාත්මක වෙලා යථා තත්ත්වයට පත් වුණ හැනා ග්‍රේස්ගේ මල සිරුරට වෙඩි තියලා මේ යක්ෂාත්මයේ බලය අඩු කරනවා. කොහොම නමුත් මේගන් කරපු වැඩේ නිසා මේගන්ගේ යාළුවත් බේරෙනවා. ඊට පස්සේ මේගන් හැනා ග්‍රේස්ගේ මල සිරුර අරගෙන ගිහින් පුච්චලා විනාශ කරලා දානවා. ඊට පස්සේ මෙතනට පොලිසියනුත් එනවා. ඔන්න ඔය විදිහට මේගන් යාට හම්බ වුණ මෝචරියේ රාත්‍රියේ වැඩමුළුවත් අවසන් කරනවා. ඔන්න ඔතනින් අද කතාවත් එන්ඩ් වෙනවා. කොහොමද මූවි එක මුලින් ඉඳන් බැලුවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ සුපිරි හොරර් මූවිස් ඔයාලට ඉදිරියටත් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification button එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ සුපිරි හොරර් මූවි එකකින් ඉක්මනින්ම මුණ ගැහෙමු.